ආයිබෝවන් මං අද කතා කරන මාතෘකාව තමයි පුතේ විශේෂණ පද. අපි ඉස්සර වෙලාම බලමු විශේෂණ පදයක් කියලා කියන්නේ මොකක්ද කියලා. විශේෂණ පදයක් කියලා කියන්නේ නාම පදයක් හෝ ක්‍රියාපදයක් පවතින තත්වයට වඩා විශේෂ කරලා දක්වන්න ඒ නාම පදය හෝ ක්‍රියාපදය ඉදිරියෙන් යොදන පදවලට. පුතේ මේ විශේෂණ පද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට බෙදලා දක්වන්න පුළුවන්. පළවෙනි එක තමයි නාම විශේෂණ පද. දෙවෙනි එක තමයි පුතේ ක්‍රියා විශේෂණ පද. දැන් අපි බලමු නාම විශේෂණ පදයක් කියලා කියන්නේ මොකක්ද කියලා. නාම විශේෂණ පදයක් කියලා කියන්නේ පුතේ නාම පදයක් පවතින තත්වයට වඩා එහෙමත් නැත්නම් තියෙන තත්වයට වඩා විශේෂ කරලා දක්වන්න ඒ නාම පදය ඉදිරියෙන් පිටුපසින් නෙවෙයි ඒ නාම පදය ඉදිරියෙන් යොදන පදවලට. අපි උදාහරණයක් අරන් බලමු පුතේ. මම මෙතන අරගෙන තියෙනවා ළමයා කියන නාම පදය. නාම පදය තමයි ළමයා. මේ ළමයා කියන නාම පදය විශේෂණය කරලා දක්වන්න මම අරගෙන තියෙනවා හොඳ කියන නාම විශේෂණය. එහෙනම් පුතේ මෙතන හොඳ ළමයා කියන්නේ නාම විශේෂණ පදයක්. දැන් මෙතන හොඳ කියන පදයට අපි නාම විශේෂණය කියලා කිව්වනේ. එතකොට මේ ළමයා කියන පදය මොකක් කියලා අපි හඳුන්වනවද? ඒකටත් විශේෂ නමක් අපි කියනවා. ඒකට කියනවා අපි නාම විශේෂ කියලා. දැන් අපි බලමු පුතේ තවත් උදාහරණ පහක් මං ඔයාලට දීලා තියෙනවා. බලන්න මොනවද කියලා. උස ගස, ජාතික පාසල, උණු වතුර, වද මල, කුඩා නිවස. ඔය නිල් පාටින් දක්වලා තියෙන සේරම පද පුතේ නාම පද. එතකොට ඒ නාම පද ඉදිරියෙන් මම යොදලා තියෙන රතු පාට පද ටික තමයි නාම විශේෂණ පද. එහෙනම් පුතේ ඔයාලට පැහැදිලි ඇති නාම විශේෂණ පදයක් කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි බලමු ක්‍රියා විශේෂණ පදයක් කියලා කියන්නේ මොකක්ද කියලා. ක්‍රියා විශේෂණ පදයක් කියලා කියන්නේ පුතේ ක්‍රියාපදයක් පවතින තත්වයට වඩා විශේෂ කරලා දක්වන්න ඒ ක්‍රියාපදය ඉදිරියෙන් යොදන පදවලට. මේ ක්‍රියා විශේෂණ වලටත් අපි උදාහරණයක් අරන් බලමු. මම මෙතන දක්වලා තියෙනවා දුවයි කියන ක්‍රියාපදය. දුවයි කියන ක්‍රියාපදය. එතකොට මේ දුවයි කියන ක්‍රියාපදය විශේෂ කරලා දක්වන්න මම ඊට ඉදිරියෙන් යොදලා තියෙනවා පුතේ වේගයෙන් කියන පදය. එහෙනම් වේගයෙන් කියන පදය තමයි පුතේ මෙතන ක්‍රියා විශේෂණය වෙන්නේ. එහෙනම් අර ක්‍රියාපදයට කියන නම මොකද්ද? ඒකට කියනවා පුතේ අපි ක්‍රියා විශේෂ කියලා. අපි මේක තවත් හොඳට පැහැදිලි කරගන්න උදාහරණ ටිකක් අරන් බලමු. සිනාසෙමින් නටයි. නටයි කියන ක්‍රියාපදය විශේෂණය කරලා තියෙනවා සිනාසෙමින් කියන පදේ. බලයි. අඬමින් බලයි. බලා සිටිති. බලා සිටින්නේ කොහොමද? බියෙන්. සෙමින් නැවිද්දේය. සතුටින් කෑගසති. එහෙනම් පුතේ ක්‍රියා විශේෂණ පදයක් කියලා කියන්නේ මොකක්ද කියලාත් ඔයාලට හොඳට පැහැදිලි ඇති. අපි අද කතා කළා විශේෂණ පදයක් කියලා කියන්නේ මොකක්ද? විශේෂණ පදයක් ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදෙනවද? ඒ කොටස් මොනවද සහ ඊට උදාහරණ මොනවද කියන එක. ඉතින් පුතේ මං හිතනවා ඔයාලට ක්‍රියා විශේෂණ සහ නාම විශේෂණ කියන පාඩම හොඳට පැහැදිලි ඇති කියලා. මේ වගේ සරල සිංහල පාඩම් ඔබට නැරඹීමට අවශ්‍ය නම් සිංහල මට ලේසියේ YouTube channel එක subscribe කරන්න.